ආයිබෝන් අද මම ඔයගලන්ට ගේන්නේ ඉලෙක්ට්‍රොනික සම්බන්ධ වීඩියෝ එකක් නෙමෙයි. ඉලෙක්ට්‍රොනික වල සම්බන්ධයක් නැහැ කියන්නවත් බෑ. යම් කිසි සම්බන්ධයකුත් තියෙනවා. කොහොම වෙතත් Forward Bias channel එකේ description එක ඔයගලන් බැලුවොත් එහෙම මම කියනවා මම ගේන්නේ කාරණා තුනකට අයත් වීඩියෝස් කියලා. එකක් තමයි ඉලෙක්ට්‍රොනික්ස්, අනිත් එක තමයි ham radio එහෙම නැත්නම් amateur radio. තුන්වෙනි එක තමයි RC model flying එහෙම නැත්නම් ආකෘති ගුවන් යානා නිෂ්පාදනය සහ ක්‍රියාත්මක කිරීම කියන සබ්ජෙක්ට්ස් තුනේ වීඩියෝස් තමයි මම ගේන්නේ. ඉතින් අද ගේන්නේත් RC ගුවන් යානා වලට සම්බන්ධ වීඩියෝ එකක්. RC ගුවන් යානා හැසිරවීම සහ නිෂ්පාදනය කරන කට්ටියට ඉතාම සතුටුදායක ආරංචියක් තමයි අද මම ගේන්නේ. පසුගිය දාක රිමෝට් කන්ට්‍රෝල් ෆ්ලයින් එහෙම නැත්නම් දුරස්ථ පාලක ගුවන් යානා වලටම වෙන්වුණු ලංකාවේ එකම සහ ප්‍රථම ගුවන් තොටුපොළ විවෘත වුණා. ඩෙඩිකේටඩ් මොඩල් ෆ්ලයින් ග්‍රවුන්ඩ් එකක්. සමහර විට මේක මෙහෙම කිව්වට මේකේ තියෙන විශේෂත්වය, මේකේ තියෙන වැදගත්කම එකපාරටම කෙනෙක්ගේ ඔළුවට නොයන්න පුළුවන්. ඉතින් මම මේක ගැන තව ටිකක් විස්තර කියන්නම්. අවුරුදු 30 ගානක යුද්ධයෙන් පස්සේ RC මොඩල් ෆ්ලයින් කියන හොබි එක ලංකාවේ නැවත උපන්න කියලා කියන්න පුළුවන්. යුද්ධයට ඉස්සෙල්ලා මොඩල් ෆ්ලයින් and මොඩල් බිල්ඩින් කියන එක, මොඩල් බිල්ඩින් කියන විනෝදාංශය කටුකුරුන්ද එයාපෝට් එකේ සමහර විට රත්මලාන එයාපෝට් එකේ නියත වශයෙන්ම හුඟක් ජයට කිරිච්ච විනෝදාංශයක්. නමුත් යුද්ධෙත් එක්ක ඒ සියල්ලටම වැටබැඳුණා. එදා සිට අද වෙනතුරු මේ විනෝදාංශයේ යෙදෙන අතිවිශාල සංඛ්‍යාවක් Tamanට පුළුවන් විදියට මේ විනෝදාංශයේ යෙදුණා. ඒ කියන්නේ යුද්ධෙන් පස්සේ. මේ විනෝදාංශයට තිබ්බ ප්‍රධානම බාධකය තමයි ආකෘති ගුවන් යානා හැසිරවීමට සුදුසු තැන් සොයා ගැනීමට තියෙන අපහසුතාවය. තැනක් සොයාගත්ත පමණින් රිමෝට් කන්ට්‍රෝල් මොඩල් එතන ෆ්ලයි කරන්න බෑ. ඒ තැනේ අයිතිකරුගෙන් අපි ලිඛිත අවසරයක් ලබා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ලිඛිත අවසරය අරගෙන අපි යන්න ඕනේ සිවිල් ගුවන් සේවා අධිකාරියට. ඔයගොල්ලෝ හිතන්නේ එතනින් මේක ඉවරයි කියලා. නෑ. එතනින් ඉවරත් නෑ. ඒ සිවිල් ගුවන් සේවා අධිකාරිය අවසරයත් අරගෙන අපි යන්න ඕනේ OCDS එකට. OCDS කියන්නේ Office of the Chief of Defence Staff. Office of the Chief of Defence Staff. ඉතින් ඒකෙත් අවසරය ගත්තට පස්සේ තමයි model RC planes යම් තැනක fly කරන්න පුළුවන්. ඉතින් මේ බාධක සහ නීති සියල්ල දාලා තියෙන හේතුවක් ඇතුව මේක හොඳ අධ්‍යාපනික විනෝදාංශයක් වුණත් කිලෝ 1 කිලෝ 2ක් බර ප්ලේන් එකක් අපි ගුවන්ගත කරනවා කියන්නේ වගකීමකින් කරන්න ඕන කාර්යයක්. මොකද අනතුරක් වෙන්න තියෙන අවස්ථාවකුත් හැකියාවකුත් තියෙනවා. නමුත් මේ සියලු දෙනාටම තමන්ගේ මේ විනෝදාංශය කරන්න උනේ එක්කෝ ඉස්කෝලේක ග්‍රවුන්ඩ් එකක, එහෙම නැත්නම් පාවිච්චියට නොගත් පාළු ඉඩමක. හුඟක් වෙලාවට මේ ඉස්කෝලවල ග්‍රවුන්ඩ් විශේෂයෙන් තියෙන්නේ ජනාකීර්ණ තැන්වල. ඉතින් දැඩි අවධානමක් සහිතව තමයි ආකෘති ගුවන් යානා හැසිරීම කරන්න උනේ අපිට. කටුකුරුන්ද වගේ ගුවන් හමුදා ධාවන පතවලත් RC මොඩල් ෆ්ලයින් කරා. නමුත් ඉතින් ගුවන් හමුදා පරිශ්‍රයකට ඇතුල් වෙන්න තියෙන බාධක ඒ process එක ඉතින් හැමෝම දන්නවනේ කොච්චර අමාරුද කියලා. ඉතින් ඒකත් ඒ තරම් ජනප්‍රිය වැඩක් උනේ නැහැ. ඉතින් ඉස්කෝලේ මොකක් හරි උත්සවයක් තිබ්බොත් එදාට ෆ්ලයි කරලා ඉවරයි. අතෑරලා දාපු ඉඩම මොකක් හරි ව්‍යාපාරික කටයුත්තකට යෙදෙව්වොත් එහෙම එතන ෆ්ලයි කරලාත් ඉවරයි. ඉතින් මේ සියලු බාධක ජය ගන්න බැරි වුණ හුඟක් අය මේ විනෝදාංශය අතෑරියා. සමහර අය විනෝදාංශය කරන්නේ නැතුව අක්‍රියව හිටියා. කොහෙටවත් යන්නේ නැතුව. නමුත් මේ සියලුම බාධක ජයගෙන මොඩල් ෆ්ලයින් කියන තමන්ගේ විනෝදාංශයේ යෙදෙන තව අතිවිශාල පිරිසක් දැන්ටමත් ඉන්නවා. ඉතින් මේ විවෘත වුණ ගුවන් පතේ මේ සියල්ලන්ටම අගනා වූ අස්වැසිල්ල. මොකද මේ ගුවන් පතේ තියෙන්නේ පෞද්ගලික ඉඩමක. අතිවිශාල වෙල්යායකට යාබදව තියෙන. ගෙවල් ගොඩනැගිලි මිනිස්සු ගැවසෙන තැන් තියෙන්නේ ඊටාම ඈතින්. ඉතින් අනතුරක් වෙන්න තියෙන අවස්ථාවත් ඊටාම අල්පයි. ඊට අමතරව ගුවන් පතේට සිවිල් ගුවන් සේවා අධිකාරිය OCDS එකේ අවසරයන් සියල්ලම ලැබිලා තියෙන්නේ. ඕන කෙනෙකුට මෙතනට ඇවිල්ලා තමන්ගේ RC ප්ලේන් එක ගුවන්ගත කරන්න පුළුවන් කිසිම චකිතයකින් තොරව. මොකද නීතිමය පැත්තෙන් පරිපූර්ණ වුණ ගුවන්පතයක් තමයි මේ Aptec RC Flying Field කියන ගුවන්පතේ. ඒ ආරක්ෂාව සහ නීතිමය පැත්තෙන් ඕනම ගුවන් නියමුවරයෙක් දන්නවා, RC ගුවන් නියමුවෙක් හෝ ඇත්ත ගුවන් නියමුවෙක් දන්නවා ප්ලේන් එකක් ලෑන්ඩ් කරන්න එනකොට ගුවන් නියමුවාට තේරෙනවා නම් මට මේ ප්ලේන් එක ලෑන්ඩ් කරන්න බෑ මේ අවස්ථාවේ, මගේ හයිට් එක වැඩි, ඇල්ටිටියුඩ් එක වැඩි, මගේ ස්පීඩ් එක වැඩි කියලා එහෙම තේරුනොත් එහෙම ඒගොල්ලන් කරන්නේ ඒ වෙලාවේ ලෑන්ඩ් කරන්න නැතුව වටයක් ගහලා ඇවිල්ලා ආයෙසරයක් දෙවෙනි පාර ලෑන්ඩ් කරන්න බලනවා. ඉතින් මේ Aptec RC ගුවන්පතය මේ වගේ go round එකකට, ඒකට කියන්නේ go round එකක් කියලා, මිස්ටර් අප්‍රෝච් එකක් සහ go round එකකට ඕන තරම් ඉඩ ප්‍රමාණය තියෙනවා. එකපාරක් නෙවෙයි දෙපාරක් තුන් පාරක් වුණත් ඇවිල්ලා තමන්ගේ RC මොඩල් එක ක්‍රෑෂ් කරගන්න නැතුව, අවධානයට ලක් කරගන්න නැතුව ලෑන්ඩ් කරන්න පුළුවන්, ආරක්ෂාකාරීව ලෑන්ඩ් කරගන්න පුළුවන්.
ඉතින් මේ RC මොඩල් ෆ්ලයිං වල තවත් හුඟක් ආශ්වාදජනක කොටසක් තමයි high speed low passes. ඉතින් මේ Aptech RC flying field එක high speed low passes වලට කියාපු තැන. ඉතින් මම ආරාධනා කරනවා ආධුනිකයන්ට ප්‍රවීණයන්ට සියලු දෙනාටම RC flying වලට කැමැත්ත දක්වන RC flying වලට පිවිසෙන්න බලාපොරොත්තු වෙන සියල්ලන්ටම ඇවිල්ලා මෙතන fly කරන්න. මෙතන පුළුවන් ඕගොල්ලන්ට මෙතන ඉන්න ප්‍රවීණයන්ගෙන් කොහොමද RC මොඩල් එකක් හදන්නේ, හදපු ඒවා ගන්නෙ කොහෙන්ද, එතකොට fly කරන්න පුරුදු වෙන්න පටන් ගන්නෙ කොහොමද, ඒ සියලුම කරුණු කාරණා දැනගන්න පුළුවන් මෙතන ඉන්න ප්‍රවීණයන්ගෙන්. ඉතින් මේක තියෙන්නේ යක්කල හන්දියෙන් දකුණට හැරිලා කිලෝමීටර් 4-5ක් වගේ එනකොට මම